එදා හරිම නිස්කලංක සෙනසුරාදා උදෑසනක ඒතන් හිටියේ එයාගේ ලැප්ටොප් එකේ වැඩ වගයකට හිර වෙලා ඔළුව පුරාම ආතතිය. එතකොට එයාගේ වයසක තාත්තා තෝමස් හෙමින් නැවිත් ඒතන්ගේ එහා පැත්තෙන් වාඩි වුණේ. පුතේ අර බලන්න මොකක්ද ඒ කුරුල්ලෙක් කියලා. මට මගේ වැටක් කරගන්න දැන් අයකම දේ 10 පාරක් අහන්නේ මට මාර වදයක් මේක. නිවාඩු දවසෙවත් මට නිදහසේ ඉන්න නැද්ද? පොඩි කරනා ගිවක් විතරක් පෙනුණා. එයා හෙමින් නැගිටලා ගේ ඇතුළට ගියා. ඒතම් හිතුවේ තාත්තා තරව වෙලා කියලා. හැබැයි විනාඩි කිහිපයකින් තාත්තා ආපහු ආවේ ගොඩක් පරණ වෙච්ච කවරය ගැලවුණු දින පොතක් අරගෙන. එයා ඔන්න ඒතක් බාතම ගිලා ඒක පිටුවක් පෙන්වලා කිව්වා ඕක කියවන්න. ඒක ඒතන්ට වයස අවුරුදු 4 තාත්තා අද මගේ පුංචි පුතා ඒතන් එක්ක මම මිදුලේ බංකුවේ වාඩි වෙලා හිටියා. එක කුරුල්ලෙක් ඇවිත් ගහ ගහනවා දැක්කම පුතාට ඒක මාර මැජික් එකක් වුණා. එයා මගෙන් එකම දේ මට පොටලා දෙවුවා. තාත්තේ මොකක්ද කියලා මම ඒ ෆූට්‍රතාවේ මෙයාව වඩාගෙන ආදරෙන් සිපගෙන පුතේ කුරුල්ලෙක් කියලා කියා දුන්නා. මට පොඩ්ඩක්වත් කේන්ති ගියේ නෑ. මගේ පුතා මාත් එක්ක නිවාඩු දවසේ මගේ ළඟ ඉන්න එක ගැන මම දෙවියන්ට ස්තුති කළා. සබාරින්න ඒතන් ලෙක්කා පිටු පැත්තදින් තියලා තාත්තාව 6න් නරන්ට තත්ත මම මගේ කාමේ ඔයා වෙනුවෙන් වෙන්න